අයිබෝන් ගිල් සංචාරයේ යෙදුන සෆාරි 4 තුන්වෙනි සෆාරිය පිළිබඳව විස්තරය. අපි ගියේ රූට් නම්බර් 8 අපි අනික් වාහනේ ගියේ රූට් නම්බර් 3. එයාට සාපේක්ෂව අපි කිසිම දෙයක් දැක්කේ නැහැ. කිසිම දෙයක් දැක්කේ නැහැ කියන හොඳ නැහැ. මොකද සිංහයෝ විතරක් නෙවෙයි ජීවිතය කියන්නේ. අපි කමලේශ්වර කියන ජලාශය බලන්න ගියා. එතකොට ඒ ඩෑම් එකේ ගිහිල්ලා ඉවරලා එතකොට එතන තියෙනවා view point එකක්. ඒක උඩ නැගලා වටේ සිරිනාර බලා ඈත පේනවා අර අපි කලින් සඳහන් කරා හඳුන්වා දීමේ වීඩියෝ එකේදී මේ ගම්මාන පාරම්පරික ගම්මාන තියෙනවා කියලා ගෝත්‍රික ගම්මාන ඒකත් දැක්ක ඈත තියා. ඉතින් ඒ අත්දැකීම විඳින්න පුළුවන් ඒ පාරේ විතරයි. අනික් එක ඒක යන්න ඕනේ උදේකට ඉර නැගගෙන එද්දි. නැත්නම් හවස ගියාම ඔක්කොම කාස්ට් එකේ පිච්චිලා එහෙම මහලකු තේරුම් නැහැ. ඒ හින්දා ඒ අතින් බලපුවාම සෑහෙන සාර්ථකයි. නමුත් අපිට සිංහයෝ නම් හම්බුන්නේ නැහැ. අපේ අනික් වාහනේට සිංහයෝ 8ක් හම්බෙලා තිබ්බා. වාසනාව එහෙමයි. කරන්න දෙයක් නැහැ. මේ ඩ්‍රයිව් එක ගැන මම නම් පෞද්ගලිකව සන්තෝෂ වෙනවා. මොකද ඊට කලින් ඩ්‍රයිව් එකේ දෙයියෝ දෙන්න පුළුවන් උපරිම විදිහට අපිට සයිටින් ලබා දුන්න හින්දා. අපි බලමු අන්තිම ඩ්‍රයිව් එකේදී මොකද උනේ කියලා ඊළඟ වීඩියෝ එකේ.